ඩොක්ටර් ඩෙඩ්ලිෆ්ට් කරද්දී ලෙග්ස් වයිඩ් කරලා කරන එකයි ලෙග්ස් හිප් ලෙවල් එකට තියාගෙන කරන එකයි වෙනස මොකක්ද? මේක ඇත්තටම ටෙක්නික්ස් දෙකක්. එකක් තමයි ලෙග්ස් වයිඩ් කරලා කරන එක. වා කියන විදිහට මට තේරෙන්නේ සූමෝ ඩෙඩ්ලිෆ්ට් එක. ඒතර ලෙග්ස් හිප් ලෙවල් එකට තියන් කරන එක නැත්නම් ඇත්තටම ෂෝල්ඩර් ලෙවල් එකට තියන් කරන එක අපි හඳුන්වනවා කන්වෙන්ෂනල් ඩෙඩ්ලිෆ්ට් එක විදියට. එතකොට මේ දෙකේ මම ඔයාලට කෙටියෙන් අද පැහැදිලි කරන්නම්. පස්සේ අපි කතා කරමු සුමෝ ඩෙඩ්ලිෆ්ට් කරන්න වැඩිපුර හොඳ කවුද? ඒතකොට කන්වෙන්ෂනල් ඩෙඩ්ලිෆ්ට් එකට යන එක හොඳ කවුද? මේවා කරන එකෙන් වාසිය අවාසි මොනවද කියන එක. ප්‍රධාන වශයෙන් වෙනස්කම් දෙකක් ගත්තොත් තමයි සුමෝ ඩෙඩ්ලිෆ්ට් එකේ කන්වෙන්ෂනල් ඩෙඩ්ලිෆ්ට් එකේ ඇක්ටිවේට් වෙන මසල් ගෲප්ස් වෙනස්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඇක්ටිවේට් වෙන මසල් ගෲප්ස් වෙනස්. හැබැයි මේ දෙකම අපිට කිං ඔෆ් එක්සර්සයිසස් විදිහට හඳුන්වන්න පුළුවන් ඩෙඩ්ලිෆ්ට් මොන ඩෙඩ්ලිෆ්ට් එකද? ඒ කියන්නේ සූමෝ කන්වෙන්ෂනල් විතරක් නෙමෙයි රුමේනියන් ඩෙඩ්ලිෆ්ට් එක, ස්ටිෆ් ඩෙඩ්ලිෆ්ට් එක ඕන දෙයක් කරාට ඒ ඩෙඩ්ලිෆ්ට් එක දෙන ඒ ටෙස්ට් පම්ප් එක නැත්නම් ඒ ඩෙඩ්ලිෆ්ට් එකෙන් දෙන ටෙස්ට් බූස්ට් එක ස්කොට් ඇරුණාම වෙන එක්සර්සයිසස් වලින් ඇත්තටම එන්නේ නැහැ. එතකොට ඔයා කරන්නේ සුමෝ ඩෙඩ්ලිෆ්ට් එක නම් මේන්ලි ඒක කන්වෙන්ෂනල් එකත් එක්ක වෙනස් වෙන්නේ. සුමෝ ඩෙඩ්ලිෆ්ට් එකේ මේන්ලි ඇක්ටිවේට් වෙන්නේ ඔයාගේ quads නැත්නම් අපි කියන quadriceps and glutes muscle groups දෙක. එතකොට ඔයා කරන්නේ කන්වෙන්ෂනල් ඩෙඩ්ලිෆ්ට් එකක් නම් ඒකේ මේන්ලි ඇක්ටිවේට් වෙනවා ඔයාගේ hamstring and erector spine. ඒ කියන්නේ back muscle. ඔයාගේ posterior chain එකේ තියෙන muscles. erector spine එකයි hamstring එකයි. එතකොට ඊට අමතරව ඔකේ තව වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ දැන් short range of motion එකක් තමයි සූමෝ වල තියෙන. ඒ නිසා තමයි ගොඩක් කට්ටිය කියන්නේ සූමෝ ඩෙඩ්ලිෆ්ට් එක කරාම ඒක ඩෙඩ්ලිෆ්ට් එකක් විතර ගන්න බෑ කියලා. නමුත් ඒක කියන්නේ ඒක අපිට පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි. මොකද කම්පිටිෂන් වල වුණත් සූමෝ එකයි කන්වෙන්ෂනල් එකයි දෙකම වාට ගලන්ට කැමති විදිහට කරන්න පුළුවන්. ඊට අමතරව short range of motion තමයි තියෙන සූමෝ වල. ඒතකොට කන්වෙන්ෂනල් එකේ range of motion එක වැඩි. ඊට අමතරව සූමෝ ඩෙඩ්ලිෆ්ට් එකේදී ඔයගොල්ලන්ට more upright position එක. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ කොන්ද සාමාන්‍යයෙන් කෙලින් වෙලා තමයි ඔයගොල්ලෝ මූවමන්ට් එක පටන් ගන්න. කන්වෙන්ෂනල් එකේ සාමාන්‍යයෙන් කොන්ද පහත් කළා ටිකක් පහළට ගිහිල්ලා තමයි ඔයගොල්ලෝ weight එක අදින්න ඕනේ. සාමාන්‍යයෙන් කියනවා long legs තියෙන කට්ටිය නැත්නම් long arms තියෙන කට්ටියන්ට ගොඩක් suitable වෙන්නේ sumo deadlift එක කියලා. conventional එක සාමාන්‍යයෙන් short arms නැත්නම් short legs තියෙන අයට එහෙම නැත්නම් ඔයගලන්ට තියෙන්නේ ඔයගලන්ගේ torso එකේ ප්‍රමාණය මත සහ hip mobility එක මතත් ඔයගලන්ට ඔයගලන්ගේ හරිම lift එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තට කට්ටිය කිව්වට sumo deadlift එක කරන එක lazy conventional එකට වඩා කියලා. නමුත් ඒ දෙකම කරලා බැලුවම සමහර අය ඉන්නවා sumo එකේ ගානටම conventional deadlift එක කරන්න පුළුවන්. ඒ කියන්නේ sumo deadlift එකෙන් කිලෝ 180ක් උස්සනවා නම් conventional එකනොත් කිලෝ 180ක් උස්සන්න පුළුවන් කට්ටිය. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත් ඉන්නවා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා sumo deadlift එකෙන් උස්සන්න පුළුවන් කිලෝ 150. හැබැයි conventional එකෙන් කිලෝ 180ක් විතර උස්සනවා. ඒකේ අනිත් පැත්තත් ඉන්නවා. sumo එකෙන් ගොඩක් ලොකු බරවල් උස්සන conventional එකෙන් වැඩි උස්සන්න බැරි. දැන් හොඳම උදාහරණයක් තමයි දැන් කියන්නේ deadlift world record එක තියෙන half-තෝ එයා ඒක උස්සන්නේ conventional deadlift එකෙන්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ඕක sumo deadlift එකෙන් උස්සන එක lazy නම් එයාට ඒකෙන් වැඩි බරක් උස්සන්න පුළුවන් කියලා. නමුත් එයාට එහෙම වුණාට ඒක එයාගේ body එකේ anatomy එකට අනුව එයාට වැඩිපුර පහසු සහ එයාට හුරු conventional deadlift එක. ඒක සමහර අය ඉන්නවා sumo deadlift එකෙන් වැඩිපුර බර උස්සන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ මට උදාහරණ කීපයක් එනවා. අපිට නිකන් මතක් වෙන උදාහරණයක් විදිහට ඇනටොලි ගමු. ඇනටොලිට එයාගේ බොඩි එකේ තියෙන කම්පොසිෂන් එකත් එක්ක යාට සූමෝ එකෙන් තමයි වැඩිපුර බර උස්සන්න පුළුවන්. ඉතින් අපි මේ ගැන තව ඉස්සරහට කතා කරමු. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් විතර දාන්න. Thank you.